Hi guys, අද channel එකේ පළවෙනි වීඩියෝ එක පුළුවන් set එක subscribe පාරක් දාලා like පාරක් දාන්න. අද කියලා දෙන්න යන්නේ VN application එක ගැන. ගොඩක් අය මේ application එක ගැන දන්නේ නැහැ. දන්න අයත් ඇති. දන්න නොදන්න හැමෝටම කියලා දෙනවා අද කොහොමද app එක ඇතුලේ තියෙන දේවල් මොනවාද? app එකෙන් කොයි වගේ මේකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ CapCut එකයි VN එකයි සම කරන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. CapCut එක දැන් යූස් කරන්න අමාරුයි. ඒක බයි කරන්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න කොටවල කොල්ල කෙල්ල මුහුණ දෙනවා වීඩියෝ හදද්දී. මහන්සි වෙන්නේ නැතුව ලේසියෙන් වීඩියෝ හදාගන්න තියෙන ඇප්ලිකේෂන් එකක් තමයි VN8 කියන්නේ. අපි බලමු කොහොමද මේ වීඩියෝ ඇප් එකේ ඇතුළ කියලා. ඔයාලා කෙලින්ම ඉස්සෙල්ලාම යන්න ඔයාලගේ Play Store එකට. Play Store එකට ගිහලා ඔයාලා search කරගන්න VN Editor කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ඇප් එකක් එනවා. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මේක සෙට් එකක් වගේ පොඩි ගාණක් වෙන්නේ. අපි එනම් බලමු කොහොමද ඇප් එක අස්සට ගිහිල්ලා ඇප් එක අස්සේ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. ඇප් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ලස්සනයි CapCut එක වගේ පොඩ්ඩක් ඒක ළඟින් යනවා. ඒ වගේ නෙමෙයි උනාට. ඔයාලා ගෙලින්ම තියෙන ප්ලස් මාක් එක උඩ ටච් කරන්න. ප්ලස් මාක් එක උඩ ටච් කරලා new project ගිහිල්ලා ඔයා තෝරගන්න මොකක් හරි වහදන වීඩියෝ එකක්. මම දැනට නිකන් normal වීඩියෝ එකක් තෝරගන්නවා. මේකේ මේ ඇප් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා CapCut එකට සමානව. මෙතන උඩින්ම තියෙනවා මියුසික් ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට කැමති මියුසික් එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන my files ගිහිල්ලා export from video ගිහිල්ලා ඔයාලට කැමති වීඩියෝ එකක් ඇඩ් කරගෙන වීඩියෝ එක සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ඔයාලට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන් මොකක් හරි සිංහල. ඊට පස්සේ මම දැන් නිකන් ඔයාලට පෙන්නන්න වචනයක් ටයිප් කරනවා. මෙහෙම ටයිප් කරගෙන මේකේ අර CapCut එකේ එක දිගට මෙහෙට ඇදගෙන යන්න ඕනේනේ. මේක එහෙම ඇදගෙන යන්න ඕනේ නැහැ. මේ ඉරි කැලුවට ටච් කියන්නේ මේ ඊතලේ වගේ එකකට ටච් කළා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එන් කියන එකට එවුවන් වීඩියෝ එකේ අයිනට වැටෙනවා. ඒ වගේම මේ වගේ අනිත් ඉරි කැලේ ඊට පස්සේ වීඩියෝ එකේ මුලට එනවා. ඒ වගේ තමයි. ඊට පස්සේ මේකේ motions කියන එක බලුවන් ඒක fade වගේ දේවල් තියෙනවා. key frame තියෙනවා. ඊට අමතරව මේක lock කරන්න පුළුවන්. duplicate දාගන්න පුළුවන්. delete option එක ඔයාලා දන්නවනේ. ඒක වැඩක් නැහැ. මෙතන ඔයාලට අමතර දේවල් add කරගන්න පුළුවන්. photos ඊළඟට videos තව කීක දේවල් add කරගන්න පුළුවන්. ඇප් එකේ යටි පැත්තට ආවට පස්සේ ඔයාලට පළවෙනියටම පේනවා ෆිල්ටර්ස් තියෙනවා. ෆිල්ටර්ස් එකේ ගොඩාක් ෆිල්ටර්ස් හොඳයි මේකේ. ලස්සන ෆිල්ටර්ස් ටිකක් තියෙනවා. සිනමැටික් කළු පාට තියෙනවා. ලස්සන ෆිල්ටර්ස් ටිකක් තියෙනවා. ෆිල්ටර්ස් ගොඩාක් තියෙනවා. ඔයාලට මෙතන ෆිල්ටර් සෙට් කරගන්නත් පුළුවන් ඕනනම් වෙබ්සයිට් එකකට ඇවිත් දන්නේ. ඔයාලට මේ ෆෝන් එකේ කියන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆිල්ටර් ඇඩ් කරගන්නත් පුළුවන්. ඇඩ්ජස්ට් කීලා ඒවත් ඕන විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. මම ඒක ලොකුවට පෙන්නන්න යන්නේ නැහැ දැන්. ඔයාලට මේ වීඩියෝ එක දික්කනේ ඉඳන් මම ටක් ගාලා කියලා දෙන්නම්. මෙතන trim එකෙන් පුළුවන් ඔයාලට වීඩියෝ එක අවශ්‍ය ගානට හදාගන්න. effects එකෙන් පුළුවන් ඔයාලට open එක කොහොමද එක එක විදිහට හදාගන්න පුළුවන් ලස්සනට. ගොඩක් දේවල් තියෙනවා. මේ වතුර වගේ එක ඔබලා ඔයාලට වීඩියෝ කපාන්න පුළුවන් මැදින් හතර වටෙන් ඕන විදිහකට ඔයාලට අවශ්‍ය තැන් වලින්. edit option එක ඔයාලා දන්නවා speed එක තියෙනවා එක එක විදිහට මෙතන මෙහෙම කරන්නත් පුළුවන් නැත්නම් volume button එක තියෙනවා ඒක volume එක වැඩි කරන්න plank shape වගේ. ඉතින් එහාට තියෙන්නේ fade එක ඔයාලට ලොකුට fade එකකින් වෙන්නේ සාමාන්‍ය වීඩියෝ එක open වෙද්දී නිකන් අර sounds යන වගේ ටිකක් අර එහෙම එකක් තියෙන එක ලොකුට වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ crop එක තියෙනවා මෙතන එක එක sizes තියෙනවා Apple size එක තියෙනවා TikTok size තියෙනවා Instagram ගොඩක් sizes තියෙනවා ඔයාලට කැමති size එකක් use කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා rotate කියන්නේ ඔයාලා කැමති විදිහට වීඩියෝ එක හරව ගන්න පුළුවන්. mirror තියෙනවා ඒ කියන්නේ වීඩියෝ එකේ දෙපැත්ත ඔයාලට හදා ගන්න පුළුවන්. flip එකෙන් පුළුවන් උඩයට මාරු කරන්න වීඩියෝ එක fit කරගන්න. ඒ කියන්නේ වීඩියෝ එක frame එකටම fit කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් fit option එක තියෙනවා. background ලොකුවට වැඩක් නැහැ ඔයාලට. blur එක තියෙනවා ඔයාලට මෙතන එක එක blur තියෙනවා. blur එක අඩු වැඩි කරගන්න පුළුවන්.
ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඔපැසිටි එකෙන් ඔයාලට වීඩියෝ එකේ පාට අඩු වැඩි කරගන්න පුළුවන්. ඔය ටික තමයි. තව තියෙනවා මේ පැත්තට ගියාම ඔටෝ කැප්ෂන් තියෙනවා. වැදගත්ම දෙයක් තමයි මේ වීඩියෝ එක කියන්නේ. දැන් සමහර වෙලාවට ඔයාලා වීඩියෝ එකක් කරාට පස්සේ ඒකේ මුල ටික අන්තිම ටික මුලට එන්න ඕනි වගේ එකක් නම් ඔයාලට මෙතන රීසර්ව් කියන එකේ බුවට පස්සේ වීඩියෝ එකේ අන්තිම මුලට ඇවිල්ලා අන්තිම ඉඳන් ප්ලේ වෙනවා. කියන්නේ වීඩියෝ එකේ මුල අග ටික මුලට ඇවිල්ලා මුල ටික අගට යනවා වගේ එකක්. හරිද? ඔයාලා ඒක අරගෙන කරලා බලන්න. දැන් මම මේ වීඩියෝ එකේ අමුතු විදියක් තියෙනවා. ඒ වගේ තමයි වීඩියෝ එක ඇප් එක ගැන කියලා දෙන්නේ. තව මෙතන උඩ තියෙනවා මෙන්න මේ වගේ ඊතල දෙයක් දෙපැත්තට මේකෙන් ඔයාලට වීඩියෝ එක කියන්නේ ඔයාලට දැන් මොකක් හරි කොතන හරි වැරදුනොත් එහෙම මේ පස්සට තියෙන මේ සයිඩ් එක පැත්තට තියෙන ඊතලේ ඔබලා ඔයාලට පුළුවන් පස්සට ඇද ගන්න වීඩියෝ එක. කියන්නේ කොහේ හරි ඔයාලට වැරදුනොත් ඔය වගේ තමයි ඉතින් තියෙන්නේ. ඊළඟට මෙතන ඔරිජිනල් කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැමති සයිස් එකක් දීලා ඔයාලට එතනත් තියෙන්නේ සයිස් එක දෙන්න. ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරන්න තියෙන්නේ. එක්ස්පෝර්ට් කරද්දී ඔයාලට හොඳ 4K quality තියෙනවා. සමහර low phone වලට සමහර විට 4K පෙන්වන්න එකක් නැහැ. 1080 පෙන්වන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් ඇප් එක ගැන කියන්න තියෙන්නේ. ඇත්තට කිව්වොත් මේක CapCut එකට වඩා හොඳයි. කියන්නේ CapCut එකේ features ලොකුවට අඩංගු වෙන්නේ නැහැ. ඒත් මේ ඇප් එක වැඩක් කරන කොල්ලෙට සුපිරි ගේමක් ගහන්න පුළුවන් ඇප් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද CapCut එක මේ වෙද්දි බයි කරන්න තියෙන හින්දා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. පුළුවන් සෙට් එක subscribe පාරක් දාන්න, like පාරක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉස්සරහට දිගටම කියා දෙන්නේ VN එකෙන් කොහොමද TikTok එක හරියට හදාගන්නේ, TikTok page එකක් ගොඩ දාගන්නේ කොහොමද කියලා. ඒ වගේ දේවල් ටිකක් තමයි ඉස්සරහට කියා දෙන්නේ. කට්ටිය එහෙනම් subscribe පාරක් දාලා like එකක් දාලා සෙට් වෙන්න. අදට යනවා කුණබුස ජපුර සෙට් එකටම.